විශේෂයෙන්ම මේ රටේ දේශපාලනය විශාල දීර්ඝ ගමනක් ආපස්සට කරුණාවදී සිටම තමයි කරන කාලේ තමන් විශ්වාස කරපු දේශපාලනය වෙනුවෙන් කැප කරපු තමන් විශ්වාස කරපු කඳවුර වෙනුවෙන් කැප කරපු මම තමයි වෙනි පූර්ණ කාලීන දේශපාලනය කරපු සහ ප්‍රතිපත්තයක් එක්ක දේශපාලනය කරන දේශපාලකයන්ද බොහොම අඩුයි අවංකව කරනවා. ඉතින් එතුමාගේ චරිතයෙන් ගත යුතු බොහෝ දේවල් තියෙනවා. ඒ වගේම එතුමා පහපාලනය මහින්දාධිපති ජනාධිපතිතුමාත් සමීපව ආශ්‍රය කරා. ඒ වගේම තමන් හරි දේ නිවැරදිව බය නැතුව ප්‍රකාශ කරනවා. ඒ නිසා මම හිතන්නේ එතුමාගේ චරිතයෙන් තම දේශපාලකයන්ට සහ එතුමාගේ මතය විශ්වාස කරන ඒ කඳවුර විශ්වාස කරපු දේශපාලකයන්ට වර්තමානයේ විශාල ආදර්ශයක් ගන්න පුළුවන්. ඉතින් එතුමාගේ අභාවය පිළිබඳව අපේ ශෝකය ප්‍රකාශ කරනවා වගේ පොලිස් නීති ප්‍රතිපාර්තමේන්තුව ඉස්සරහට ඇවිල්ලා බෝධිසත්වයට බලපෑම් කරන බලහත්කාරයෙන් අඩුගුණු කරන තැනට මේ රට ආයෙ පත් වෙලා තියෙනවා. ඒක අපි දැක්කේ අපි ඉපදින්න කලින්. අපි ඉපදෙන්න කලින් තිබිච්ච දේශපාලන සංස්කෘතිය. අපේ තාත්තලා හිතුවා අද වෙනකොට ඒ තත්ත්ව වෙනස් වෙලා අපි මේ යුද්ධයක් අවසන් කරලා අලුත් පරම්පරාවට උපින විදිහට අධිවේගී මාර්ග වලින් නූතන ලෝකයක ජෝලි ආර්ථිකයක ගමන් කරන යුගයක් හැදිලා ගියා. මේක අවාසනාවට අපි ඉපදිච්ච වසරවල තිබිච්ච දේශපාලන සංස්කෘතිය අපි වැඩි වෙනකොට තාම තියෙනවා. ආයෙත් මතු වෙලා ඉවිල්ලා තියෙනවා. ඒක තමයි මේ රටේ අවාසනාව. මම හිතන්නේ අපි ඊළඟ පරම්පරාවේ දේශපාලකයන්වත් ඒ කුහක මානසිකත්වයෙන් අයින් වෙන්න ඕනේ. කොහොමද?